අපේ රටේ ඉතිහාසය ගැන කතා කරද්දී අපට නිතරම මතක් වෙන්නේ රජවරු, දැවන්ත ස්තූප සහ මහා වාරිමාර්ග. නමුත් විජය කුමාරයා ලංකාවට එන්නත් පෙර රජවරුන්ගේ යුගයටත් පෙර මේ බිමේ ජීවත් වුණු මිනිස්සු ගැන ඔබ දන්නවාද? අද අපි කතා කරන්නේ ශ්‍රී ලංකාවේ పూర్ව ඓතිහාසික යුගය ගැනයි. අපේ ගමන ආරම්භ වෙන්නේ දඹුල්ලේ ඉබ්බන් කටුව මෙගලිතික සුසාන භූමියෙන්. ක්‍රිස්තු පූර්ව 700ත් 400ත් අතර කාලයට අයත් මේ සොහොන් බිමෙන් අපිට පෙනී යනවා ඒ කාලේ හිටපු මිනිස්සු මරණින් මතු ජීවිතය ගැන විශ්වාස කළා වගේම ඊතා ක්‍රමානුකූල සමාජයක් ගොඩනගාගෙන හිටියා කියලා. ඔවුන් භාවිතා කළ මැටි බඳුන්, තඹ සහ යකඩ ආයුධ වගේම විසිතුරු පබළු මේ සුසාන කුටි වලින් හමු වෙලා තියෙනවා. අපි කවුරුත් දන්න සීගිරිය කියන්නේ කාශ්‍යප රජුගේ මාලිගාවට විතරක් නෙවෙයි. සීගිරිය කියන්නේ ඊටත් වඩා බොහෝ පැරණි මානව ඉතිහාසයක් තියෙන තැනක්. සීගිරිය පර්වතය පාමුල තියෙන අලිගල ගුහාව මීට හොඳම උදාහරණයක්. අලිගල කැණීම් වලින් ප්‍රාග් ඓතිහාසික යුගයේ ඉඳන් పూర్ව ඓතිහාසික යුගය දක්වා මිනිසාගේ විකාශනය පෙන්눔 කරන සාධක රැසක් මතු කරගෙන තියෙනවා. සීගිරියට ආසන්නයේම පිහිටි පිදුරන්ගල සහ පොතාන කියන්නේත් මේ ඉපැරණි මානවයාගේ ප්‍රධාන ජනාවාස. විශේෂයෙන්ම පොතාන ගල් ගුහා ආශ්‍රිතව සිදු කළ පර්යේෂණ වලින් සනාථ වෙලා තියෙනවා යකඩ තාක්ෂණය සහ මුල් කාලීන කෘෂිකර්මාන්තය මේ ප්‍රදේශවල ඉතා සාර්ථකව ක්‍රියාත්මක වුණා කියලා. මේ ගල්ලෙන් ඔවුන්ට ආරක්ෂාව වගේම වාසස්ථානත් සපයා දුන්නා. දැන් අපි වියලි කලාපයෙන් මිදිලා තෙත් කලාපයට යමු. සබරගමුව පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයට අයත් උඩරංචා මඩම කියන්නේ పూర్ව ඓතිහාසික යුගයේ තවත් සුවිශේෂී කඩයිමක්. මෙතනින් අපිට හමු වෙන්නේ මැටි ඔරු සුසාන. මේක ඉබ්බන් කටුවේ ගල් වලින් කරපු සොහොන් වලට වඩා වෙනස් සංස්කෘතික ලක්ෂණයක්. මළගිය අයගේ භස්මාවශේෂ මැටි වලින් හදපු උරුවක හැඩති බඳුන් වල තැන්පත් කරලා තියෙන අයුරු මෙයින් දැක ගන්න පුළුවන්. ඉබ්බන් කටුවේ ගල් සොහොන්, සීගිරිය සහ අලිගල ගල් ගුහා, පිදුරන්ගල සහ පොතාන ජනාවාස, ඒ වගේම උඩරංචා මඩම මැටි ඔරු. මේ හැම දෙයක්ම එකතු වුණාම අපිට පේනවා රජවරුන්ගේ ලියවුණු ඉතිහාසයට කලින් ලංකාව පුරාම විසිරුණු දියුණු තාක්ෂණයක් සහ සංස්කෘතියක් තිබුණු මිනිස් කොට්ටාසයක් හිටියා කියලා. මේ අපේ සැබෑ මුල් කාලීන මුතුන් මිත්තන්ගේ කතාවයි. මේ වගේ තවත් අපේ ඉතිහාසයේ සැගවුණු කතා දැනගන්න සිසිර වික්‍රමසිංහ සර්ගේ Facebook TikTok ෆලෝ කරලා තියාගන්න. ඔයත් උසස් පෙළට ඉතිහාසයේ විෂය ඉගෙන ගන්න කෙනෙක් නම් දැන්ම සිසිර වික්‍රමසිංහ සර්ගේ ඉතිහාසයේ පන්තියත් එක්ක සම්බන්ධ වෙන්න.